ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද දිනේදී කලන සර් කියන YouTube channel එක හරහා මම ඔයගොල්ලන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ඔයගොල්ලෝ අමාරුයි කියලා හිතන නමුත් එම ගණන් සෑදීමට අමාරු නොවන ගණිත ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමක් තමයි අද දවසේදී කරන්නේ. කාලේ පාඩම ඔස්සේ අපි සම්මත වේලාව සෙවීම ඒ කියන්නේ ඩිජිටල් වේලාව හොයන්නේ කොහොමද කියන එකත් ඒ වගේම ගත වූ කාලයේ සෙවීම ඒ වගේම නිම කළ වේලාව සෙවීම මේ කියන කාරණා තුන යටතේ මා ඔයගොල්ලන්ට ගණිතය ප්‍රශ්න වලට පිළිතුරු සාර්ථකව ලියන්නේ කොහොමද කියන එක අද දවසේදී මා කියලා දෙන්නයි සූදානම් වන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මාත් එක්ක පාඩමට එකතු වෙලා එක්කව වෙලා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මේ ගණිත ගැටලු සාර්ථකව විසඳන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කර සිටිනවා. හොඳයි දුවේ පුතේ, සම්මත වේලාව සොයන්නයි අපි දැන් සූදානම් වන්නේ. සම්මත වේලාව සෙවීම. එහෙම නැත්නම් ඩිජිටල් වේලාව සෙවීම කියලා අපි මේකට කියනවා. ඔයගොල්ලෝ දන්නවා දවසකට පැය 24ක් තියෙනවා. නමුත් අපි ගෙවල් වල භාවිතා කරන සාමාන්‍ය ඔරලෝසුවක පැය 12 ඔරලෝසු මුහුණක් තියෙන්නේ. හැබැයි දුවේ පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න පැය කටුව මේ ඔරලෝසු මුහුණට වටා දෙපාරක් කැරකුණාම තමයි දවසක් අවසන් වෙන්නේ. එතකොට පැය 12යි එකතු වෙච්චාම තමයි පැය 24ක් වෙන්නේ. අපි දැන් සම්මත වේලාව සෙවීමට සූදානම් වෙමු. සම්මත ක්‍රමයට ලියමු. පෙරවරු 9යි 10. ඔයගොල්ලන්ට පේනවා ඇති පෙරවරු කියද්දි අපි කෙටි කරද්දි පේ තිතක් ව තිතක් තියලා 9 තිතක් 10. ওই විදිහට තමයි අපි වෙලාව ලියන්නේ. එතකොට මේක සම්මත ක්‍රමයට අපි ලියන්නයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා සම්මත ක්‍රමයට ලියද්දි එහෙම නැත්නම් ඩිජිටල් ක්‍රමයට ලියද්දි පෙරවරු වේලාවක් නිසා ඒ කියන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යහන 12 දක්වා කාලය පෙරවරු වේලාවක් විදියටයි අපි ගන්නෙ. එතකොට සම්මත ක්‍රමයට ලියද්දී මතක තියාගන්න ඉලක්කම් 4කින් ලියන්න ඕන. ඒ වගේම සිරස් අතට 32ක් තියන්න ඕන. හරි විදිහට සම්මත ක්‍රමයට ලියන්නේ එහෙමයි. එතකොට පෙරවරු 9යි 10 කියන එක මෙතනින් පෙරවරු කියන එක අයින් කරලා අපි 9යි 10 ලියන්නේ කොහොමද? 0.9යි සිරස් අතට 32යි 10යි. එතකොට ඉලක්කම් 4යි සිරස් අත 32ත් එක්ක මේක සම්මත වේලාවක් විදිහට දැන් අපි ලියලා තියෙනවා. හොඳයි පුතේ, අපි දැන් පස්වරු වේලාවක් සම්මත ක්‍රමයෙන් ලියමු. පස්වරු 3යි 10. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති 3:32:10 කියලා මම ඔය ලියලා තියෙනවා. ඒක වැරදි. ඒක වැරදින්න හේතුව දැන් ඔය හැම දිනාටම තේරෙනවා. ඒ මොකද අපි සම්මත ක්‍රමයට ලියද්දි අපිට ඉලක්කම් 3කින් තියන්න බෑ. ඉලක්කම් 4ක් තියෙන්න ඕන. හැබැයි මේ ඉලක්කම් 4ක් කරගන්න අපිට මේක සම්මත වේලාව හදාගද්දි පස්වරු වේලාවක් නිසා අපිට මේදී කරන්න දෙයක් තියෙනවා. ඒ මොකද පුතේ මධ්‍යහන 12න් පස්සේ අපි 1යි කියලා සාමාන්‍ය ඔරලෝසුවෙන් කිව්වත් සම්මත වේලාවෙන් අපිට එය 1යි කියලා කියන්න බෑ. සම්මත වේලාවෙන් තියද්දි අපිට ඒක 1 කියලා කියන්න බෑ. ඉතින් මෙතන දීලා තියෙන්නේ 3යි 10. එහෙනම් අපිට මේක 3 කියලා කියන්න බෑ. අපි ඒක සම්මත වේලාවට හරව ගන්න ඕන. ඒ කොහොමද කරන්නේ? අපි මේ තියෙන 3ට පැය 12ක් එක්කව කර ගන්නවා. එතකොට 3යි 12යි එකතු වෙච්චාම 15ක් වෙනවා. එතකොට මෙතන සම්මත වේලාව එනවා 15යි 10. එතකොට සම්මත ක්‍රමයට ලියද්දි දැන් බලන්න ඉලක්කම් 4යි 32ත් ඇවිල්ලා තියෙනවා 15යි 10. ඔන්න ඔය ක්‍රමයට තමයි සම්මත ක්‍රමයට පස්වරු වේලාව අපි හදාගන්නේ. හොඳයි, සම්මත ක්‍රමයට තමයි අපි මේ වේලාව ලියන්න පුරුදුනේ. දැන් ඔයගොල්ලන්ට ඒ ගණන් සෑදුවට පස්සේ ඔයගොල්ලන්ගේ මතකයට එන්න ඕන පස්වරු වේලාවක් සම්මත ක්‍රමයට ලියනකොට පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න මධ්‍යහන 12න් පසුව අපි සාමාන්‍ය ඔරලෝසුවේදී 1 2 3 කියන වේලාව 1යි 2යි 3යි කියන එක අපි පැය 24 ඔරලෝසුවෙන් කියන්නේ නැහැ. එතකොට පස්වරු වේලාවකදී 1 අපි කියන්නේ 13. එතකොට 2 14 3 15 4 16 5 17
ඒ විදිහට තමයි අපි පැය 24 ඔරලෝසු වේලාවෙන් කාලය කියවන්නේ. හොඳයි. අපි දැන් ගත වූ කාලය සෙවීම. අපි මේ ගණන් සාධාරණේ කොහොමද කියන එක දැන් අපි බලමු. ගත වූ කාලය සෙවීමේදී දරුවනේ නිම කළ වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරපුවාම අපිට ගත වූ කාලය හම්බ වෙනවා. එහෙමත් නැත්නම් වැය වූ කාලය හම්බ වෙනවා. දැන් බලන්න මේ ගාන දිහා පෙරවරු 9:35 තමයි නිම කළපු වේලාව. යම් වැඩක් කවුරු හරි ළමයෙක් නිම කරපු වේලාව කියලා හිතන්න. එතකොට 9:35ට තමයි මේ වැඩේ නිම කරලා තියෙන්නේ. මේ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ පෙරවරු 6:20ට. එතකොට දුවේ පුතේ මේකට ගත වූ කාලය හොයන්න මොකද කරන්නේ? නිම කළ වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන්න ඕන. දැන් බලන්න 9:35න් 6:20ක් අඩු කරන්න ඕන. එතකොට මෙතනදී අපි හොඳට මතක තියාගන්න අපි පැය පැත්ත නෙමේ අඩු කරන්නේ මිනිත්තු පැත්ත. මිනිත්තු පැත්ත අඩු කිරීමේදී 5න් බිඳුවක් අඩු වුණාපුවාම 5යි 3න් 2ක් අඩු වෙච්චාම 1යි. මෙතන තිත තිබ්බා 9න් 6ක් අඩු වුණාපුවාම 3යි. එහෙනම් කොච්චර වෙලාවක් ගත වෙලා තියෙනවද? පැය 3යි මිනිත්තු 15ක් ගත වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ගත වූ කාලය සෙවීමේදී පැය කියලා යෙදීම අනිවාර්ය වෙනවා. හොඳයි. අපි මේ දෙවෙනි ගානත් බලමු. නිමාෂා පස්වරු 10:48ට ඇයගේ සිංහල පොත කියවා අවසන් විය. ඇය සිංහල පොත කියවීම ආරම්භ කළේ පස්වරු 5:35ටය. එහෙනම් ඇයට සිංහල පොත කියවීම සඳහා ගත වූ කාලය සොයන්න කියලා මම කියනවා. එතකොට මේ ගාන අපි හදන්නේ කොහොමද? පස්වරු 10:48ට තමයි එයා නිම කරලා තියෙන්නේ පාඩම් කරන එක. එතකොට එයා ආරම්භ කරලා තියෙන්නේ දරුවනේ පස්වරු 5:35ට. එතකොට මෙයාට මේ සිංහල පොත කියවීමට ගත වූ කාලය හොයද්දී නිම කරපු වේලාවෙන් ආරම්භක වේලාව අපි අඩු කරපුවාම තමයි ගත වූ කාලය හම්බෙන්නේ. එතකොට 10:48න් 5:35 අපි අඩු කරන්න ඕන. එතකොට 8න් 5ක් අඩු වෙච්චාම 3යි, 4න් 3ක් අඩු වෙච්චාම 1යි. ඊළඟට තිත තියෙනවා 0.5ක් අපිට අඩු කරන්න බෑ. 10 5ක් අපි අඩු කරන්න ඕනේ. එතකොට 10න් 5ක් අඩු වෙච්චාම 5යි. එහෙනම් මේ නිමාෂට සිංහල පොත කියවන්න එයා පැය 5යි මිනිත්තු 13ක් වැය කරලා තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට වැටහෙනවා ඇති ගත වූ කාලය හොයන්නේ කොහොමද කියලා. තුන්වෙනි ගාන නිමල් පෙරවරු 7:40ට සරුංගලය සෑදීමට ආරම්භ කළේය. ඔහු පෙරවරු 11:20ට සරුංගලය සාදා අවසන් වූයේ නම් ඒ සඳහා ගත වූ කාලය සොයන්න. හොඳයි. මේ ගාන හදද්දී පෙරවරු 11:20 තමයි නිම කරපු වේලාව. පෙරවරු 7:40 තමයි දරුවනේ ආරම්භක වේලාව. එහෙනම් ගත වූ කාලය හොයද්දී නිම කළ වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන්න ඕන කියන එක ඔයගොල්ලෝ දන්නවා. දැන් බලන්න අපි මුලින්ම මිනිත්තු පැත්ත අඩු කිරීමක් කරගන්න ඕන. මිනිත්තු 20කින් මිනිත්තු 40ක් අඩු කරන්න කියලා කියනවා. ඔයගොල්ලන්ට තේරෙනවා මිනිත්තු 20කින් පුතේ මිනිත්තු 40ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? පැය පැත්තට යනවා. පැය පැත්තට ගිහිල්ලා පැය පැත්තෙන් එක පැයක් අපි මිනිත්තු පැත්තට ගේනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න එකක් ගේද්දී සංඛ්‍යා එකතු කිරීමේදී වගේ එකක් ඉස්සරහට දාලා අපිට මේක එකයි කියලා කියන්න බෑ. මොකද අපි එහා පැත්තෙන් පැයක් අරන් ඉන්නේ. පැයක් මිනිත්තු පැත්තට එද්දි දරුවනේ මිනිත්තු 60ක් වෙලයි එන්නේ. එතකොට ගෙනාපු මිනිත්තු 60යි මේ තියෙන මිනිත්තු 20යි දෙක එකට එකව කරනවා. එතකොට මිනිත්තු 80ක් වෙනවා. දැන් අපිට පුළුවන් මිනිත්තු 80කින් මිනිත්තු 40ක් අඩු කරන්න. එතකොට මිනිත්තු 80න් මිනිත්තු 40ක් අඩු කරපුවාම මිනිත්තු 40ක් වෙනවා. එහෙනම් මිනිත්තු පැත්ත මිනිත්තු 40යි. එතකොට දැන් පැය පැත්තේ පැය 11ක් නැහැ. අපි පැයක් මිනිත්තු පැත්තට දුන්නා. එහෙනම් එතන තියෙන්නේ පැය 10යි. පැය 10න් පැය 7ක් අඩු කරපුවාම 3යි. එහෙනම් අපිට දැන් පිළිතුර විදියට ගන්න පුළුවන් ගත වූ කාලය මේ දරුවට පැය 3යි මිනිත්තු 40ක් වැය වෙලා තියෙනවා මේ කාර්යය කිරීම සඳහා.
හොඳයි. දැන් ওই දරුවන්ට ගත වූ කාලයේ සෙවීමේ ගණනුත් සාදන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. අපි ඊළඟට නිම කළ වේලාව සෙවීම කරමු. අපි දැන් නිම කළ වේලාව සොයන්නේ කොහොමද කියන එක ඊළඟට අපි සාකච්ඡා කරමු. දරුවනේ නිම කළ වේලාව සොයන්නේ ආරම්භක වේලාවට ගත වූ කාලය එකතු කරපුවාම අපිට නිම කළ වේලාව හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට මේ ගාන දිහා බලපුවාම පෙරවරු 9:10ට තමයි මේ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. පැය 2යි මිනිත්තු 15ක් ගිහින් තියෙනවා මේ වැඩේ ඉවර කරන්න. එතකොට මේ වැඩේ අවසන් කරපු වේලාව අපි හොයාගද්දි පුතේ මේ දෙක එකතු කරන්න ඕන. ඒ කියන්නේ නිම කළ වේලාව හොයද්දි ආරම්භක වේලාවට ගත වූ කාලය එකතු කරන්න ඕන. එතකොට අපි දැන් මිනිත්තු පැත්තේ කවු කරගමු. මෙතන 0.5 එකතු වෙච්චාම 5යි 1යි 1යි එකතු වෙච්චාම 2යි අපි තිත තිබ්බා 9යි 2යි එකතු වෙච්චාම 11යි. එහෙනම් 11යි 25යි කියන්නේ මේක පෙරවරු වේලාවක්. එහෙනම් පෙරවරු 11:25 විදියට අපිට මේක තියන්න පුළුවන්. ඊළඟ ගානට යමු. පෙරවරු 8:50 පැය 3යි මිනිත්තු 25කින් තමයි ඒ වැඩේ අවසන් කරලා තියෙන්නේ. ගත වෙලා තියෙන්නේ. එතකොට පෙරවරු 8:50යි පැය 3යි මිනිත්තු 25යි අපි එකතු කරපුවාම අපිට නිම කළ වේලාව හොයාගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න මේ මිනිත්තු පැත්ත අපි එකතු කිරීම මුලින්ම කරනවා. මෙතන 0.5යි එකහුව වෙච්චාම 5යි 5යි 2යි එකහුව වෙච්චාම 7යි. දැන් බලන්න එතකොට 75ක් ඇවිත් තියෙනවා මිනිත්තු පැත්තේ. ඔයගොල්ලන්ට දැන් මතක් වෙන්න ඕන අපිට මිනිත්තු පැත්තේ උපරිම තියන්න පුළුවන් මිනිත්තු 59ක් විතරයි. මොකද 60ක් වෙච්චාම ඒක පැයක් වෙනවා. එතකොට අපි මෙතනදී මොකද කරන්නේ මේ මිනිත්තු 75න් අපි මිනිත්තු 60ක් අඩු කරනවා. එතකොට 75න් 60ක් අඩු වෙච්චාම මිනිත්තු 15යි. එතකොට අපි මිනිත්තු පැත්ත දැන් හදාගෙන ඉවරයි. දැන් අපි අර අඩු කරපු පැය මොකද කරන්නේ අපි එහා පැත්තට ගෙනියනවා. එතකොට මෙතන දරුවනේ ඔයගොල්ලෝ බලන්න 8යි 3යි එකහුව වෙච්චාම 8යි 3යි එකහුව වෙච්චාම කීයද පුතේ 8යි 3යි එකහුව වෙච්චාම 11යි 11යි අරගෙනාව පැයයි අරගෙන ආපු පැයයි 12 වෙනවා. එතකොට වේලාව පස්වරු 12යි 15යි. තුන්වෙනි ගාන බලමු අපි නිම කළ වේලාව සෙවීම පස්වරු 2:27ට තමයි ආරම්භ කරලා තියෙන්නේ. ගත වෙලා තියෙනවා පැය 4යි මිනිත්තු 35ක්. දැන් අපි මේ දෙක මොකද කරන්නේ නිම කළ වේලාව හොයන්න මේ දෙක එකතු කරන්න ඕන. එතකොට අපි මිනිත්තු පැත්ත එක්කව කරනවා 7යි 5යි එකතු වෙච්චාම 12යි 12න් 2 දැම්මා එකක් ඉතුරුයි 3යි 2යි 5යි අර ඉතුරු 1යි 6ක් වෙනවා. එතකොට ඕන් අපිට එතනක් දුවේ ගැටලුවක් එනවා දරුවනේ මිනිත්තු 62ක් තියෙනවා. මිනිත්තු 62ක් අපිට මිනිත්තු පැත්තේ තියන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ එතනින් මිනිත්තු 60ක් අඩු කරනවා. ඒ මොකද පැයක් පැය පැත්තට ගෙනියන්න ඕන නිසා. එහෙනම් 62කින් 60ක් අඩු වෙච්චාම 2ක් ඉතුරු වෙනවා. එතකොට මිනිත්තු පැත්තේ මිනිත්තු 2ක් ඉතුරු වෙනවා. අපි අර අඩු කරගත්තු පැය ඒක අපි පැය පැත්තට ගෙනිනවා. මෙතන පැය එකතු කරද්දි 2යි 4යි එකතු වෙච්චාම 6යි 6යි අරගෙන ආපු පැයයි එකතු වෙච්චාම 7ක් වෙනවා. එහෙනම් මේ වැඩේ අවසන් වෙලා තියෙන්නේ පස්වරු 7යි මිනිත්තු 2ට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ට දැන් කාලය සම්බන්ධ ගැටලු සම්මත වේලාව සෙවීම ගත වූ කාලය සෙවීම නිම කළ වේලාව සෙවීම මේ ඕනෑම ගානක් විභාගයේදී ආවොත් ඉක්මනින්ම පිළිතුරු ඔයගොල්ලන්ට සොයන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. මා දාමන මෙම පැවරුමත් ඔයගොල්ලෝ කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ සම්මත වේලාව සෙවීම ගත වූ කාලය සෙවීම නිම කළ වේලාව සෙවීම කියන ගණන් විභාගයේදී ආවොත් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.